අයිපදේ අයිබෝවන් සියලු දෙනාටම සුබ දැසනක් කියනවා. ඉතින් අපි මීට පෙර කිව්වා වගේ 2025 දරුවන්න පුතේ පේපර් ක්ලාස් එක අපි කොහොම ඉදිරියට දාලා තියෙන්නේ ඔන්ලයින් ක්ලාස් එකක් විතර දාලා තියෙනවා. ඔයාලට මම ඔන්ලයින් ක්ලාස් එකේදී රෙකෝඩින් ටික සම්පූර්ණයෙන්ම දෙනවා. ඉතින් ඒ නිසා මින් ඉදිරියට පුතේ අපේ පේපර් ක්ලාස් එකේ ඩිස්කෂන් එක යන්නේ ඔන්ලයින් විදියට. මම ඔයාලගේ හැම එක්කම ගෲප් එකකට මේ විස්තර ටික දානවා. ඉතින් ඒ වගේම තමයි මේ අපේ රිවිෂන් ක්ලාස් එක ගැන කියන්නේ දැන් මේ යන්නේ පුතේ මේ මාසේ. මේ මාසේ කියන්නේ ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර්. මාස පහයි තියෙනවා අර විභාගෙට. ඒ නිසා මේ මාස පහ තමයි ඔයාගේ තීරණාත්මක මාස පහ. ඒ නිසා හොඳට වැඩ කරන්න ඕනි. මාංශ වෙන්න ඕනි. දැන් වෙන වැඩ නතර කරලා මේ මාස පහ සම්පූර්ණයෙන්ම ඔයාගේ විෂය නිර්දේශය සඳහා ලබා දීමට කටයුතු කරන්න ඕනි. මොකද ඒකට හේතුව පුතේ එහෙම නැතුනොත් එහෙම ඔයාට විභාගය හොඳ සාමාර්ථයකට යන්න බැරි වෙනවා. අනේ ඒ නිසා පුතේ අපි සූදානම් කරලා තියෙනවා පේපර් ඩිස්කෂන් මාලාවම මෙන්න මේ විදිහට ඔන්ලයින් යන්න. ඒ වගේම තමයි මේ මාසේ අවසානට අපි පටන් ගන්නවා ET කුප්පිය. වෙනදට මම ඒක කරේ ක්ලාස් එකේ හවස 6 රෑ 10 කරේ පුතේ. ඒක දැන් අපි වෙනස් කරලා ඔන්ලයින් දාලා තියෙනවා. ඔයාලගේ යාළුවන්ට හැමෝටම සම්බන්ධ වෙන්න පුළුවන් මේ ක්ලාස් එකට. ඒ නිසා ඔන්ලයින් ක්ලාස් එකක් විතර මම දාලා තියෙනවා. බ්‍රහස්පතින්දා දාලා තියෙනවා හවස 7 ඉඳන් රෑ 11 12 වෙනකම් අපිට කරන්න පුළුවන් ඒක. ඒ වගේම තමයි සිකුරාදා දවසේ දාලා තියෙනවා. ඒ වගේ සතිය දවස් දෙකක් මම මේ ET කුප්පිය දාලා තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම විෂය මාලාව ආවරණ නිවරණ විදියට යන ගමන් මාර්ගයක්. ඒ නිසා ඒ තොරතුරුත් වලට ලබා දීමට තමයි මම කටයුතු කරේ මේ වීඩියෝ එක කරේ. ඒ නිසා සියලුම දෙනාම සම්බන්ධ වෙන්න. පේපර් ඩිස්කෂන් එක මේ සතිය ඉඳන් පුතේ අපි යන්නේ ඔන්ලයින් ක්ලාස් එකක් විතර යන්නේ. ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් ඔයාලට. බැරි අයට මට රෙකෝඩින් එක දාන්නත් පුළුවන්. එනවා ඒ විදිහට තමයි අපි වැඩසටහන යන්නේ. ඉතින් අනිත් විෂය අනිත් පාඩම් කතා කරපුවාම දැන් අපි 12 වසරේ පාඩම් ටික සම්පූර්ණයෙන් ඉවර කරලා තියෙන්නේ නේ. ඔව්. විභාගයේදී මෙන්න මෙහෙම අපි ටාගට් එක තියා ගන්න ඕන පුතේ. ඔයාලට MCQ 50 එනවා. MCQ 50 හරි. MCQ 50ට නිවැරදිව පිළිතුරු ලියන්න ඕනි. දැන් අපි කරලා තියෙන පාඩම් මාලාව ගත්තාම ඔයාලට ඒ කොටසේ එන ප්‍රශ්න 4 තියෙනවා. ඒ කොටසේ එන ප්‍රශ්න 4 අපි දන්නවා පළවෙනි එක ඩ්‍රෝවින් ප්‍රශ්නයක්. අපි ඒක දැනටමත් කරලා තියෙන්නේ. සමහර ළමයි ඩ්‍රෝවින් ගැටලු තියෙනවා නම් අපි ඒක නැවතත් ඔයාලට ඒ විස්තර ටික අපි නැවත ඒ පාඩම් මාලාව කරනවා පුතේ. ඊළඟ දෙවෙනි ප්‍රශ්නය සහ තුන්වෙනි ප්‍රශ්නේ ඔයා දන්නවා සමෝදානික ප්‍රශ්න. ඒ කියන්නේ මේකේ සිවිල් කොටස, ඉලෙක්ට්‍රොනික කොටස, විදුලි කොටස ඊළඟ මෙකැනිකල් කියන මේ සියල්ලම අන්තර්ගත කරලා තියෙන්නේ. මෙන්න මේ හතරවෙනි පාඩම දැන් ටිකක් වෙනස් වෙලා තියෙනවා පුතේ. දැන් ටිකක් වෙනස් වෙලා තියෙනවා. ඒකට හේතුව ඉස්සර තිබ්බේ මේකේ ව්‍යාපාර ප්‍රශ්නයක්. හැබැයි දැන් මේක පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා පුතේ. වෙනස් වෙලා ව්‍යාපාර පාඩමට අමතරව සේෆ්ටි පාඩම මෙතෙන් ඇඩ් කරලා තියෙනවා. ඒ නිසා ඒකේ අපි සේෆ්ටි පාඩම කතා කරලා ඉවරයි. දැන් මේ විදිහට ඔයාලට තියෙන්නේ කතා කරන්න ව්‍යාපාර පාඩම. ඒතර ව්‍යාපාර පාඩම පොඩි පාඩමක් අපිට එකක් ඉක්මනට කතා කරන්න පුළුවන් තියරි ක්ලාස් වල. තේරුණාද පුතේ මම කියපු දේ? ඔව්. එතකොට මේකේ කොටසක් අපි ඉවර කරලා තියෙනවා. කොටසක් ඉවර කරලා තියෙනවා ඒ කියන්නේ. හරි. ඊළඟ B කොටස ගත්තාම පුතේ B කොටසේ ප්‍රශ්න දෙකක් ඇහෙනවා. B කොටසේ ප්‍රශ්න දෙකක් ඇහෙනවා. මේ B කොටස අපි ගත්තොත් ගොඩනැගිලි දිගින් තාක්ෂණය කියලා. ගොඩනැගිලි දිගින් තාක්ෂණය කිව්වොත් එහෙම මේ ගොඩනැගිලි දිගින් තාක්ෂණය පුතේ පළවෙනි ප්‍රශ්නේ කොටස් දෙකකට ඔයාලට සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ පාඩම් මාලා දෙකක් විදිහට තමයි දීර්ය ඇති වෙන්නේ. ඒකේ සිවිල් කොටසේ පළවෙනි ප්‍රශ්නය ගොඩනැගිලි දිගින් වලින් තියෙන අපි දන්නවා ගඩොල් බැමි පිළිබඳව කතා කරනවා අපි. ඊළඟ කොන්ක්‍රීට් පිළිබඳව කතා කරනවා. නිමහම්කරණය ගැන කතා කරනවා. අතිවාරම් ගැන කතා කරනවා. වහල නිර්මාණය ගැන කතා කරනවා. ගොඩනැගිලි නීති රීති ගැන කතා කරනවා. ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ ගැන කතා කරනවා. මෙන්න මේ කොටස් ටික තමයි ඒකේ මුල් කොටස් ටිකෙන් අහන ප්‍රශ්න වලට එන පාඩම් ටික. එතකොට මේකේ ඊළඟ කොටස B කොටස. එහෙම නැත්නම් එක දිගට ප්‍රශ්න පහක් අහුවොත් එම හතරවෙනි සහ පස්වෙනි ප්‍රශ්න ඉන්නේ අපි දන්නවා කසල කලපනාකරණය, පල්දොර වපුහන පද්ධති, ජල පිරිපහදු මෙන්න මේ කොටස් වලින් තමයි මේ පාඩම සමන්විත වෙන්නේ. තේරුණාද මම කියන්නේ? හරි.
ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ ගත්තාම මේකත් A සහ B කියලා අධීර දෙකකට තමයි කොටස් දෙකකට තමයි පුතේ වලින් අහන්නේ. ඒකේ පළවෙනි අධීරයේ පුතේ ගත්තාම ඔයා දන්නවා ඇස්තමේන්තු සහ පිරිය පාඩම තියෙනවා. අපි දැනටමත් කරලා ඉවරයි. ඉතින් ඔන්ලයින් කුප්පියේදී අපි නැවත එක කතා කරනවා. ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් ඒකට. ඇස්තමේන්තු සහ පිරිය කොටස සහ බිම්මැනුම සහ මට්ටම් ගැනීම. දැන් අපි ඇස්තමේන්තු පිරිය පාඩම කතා කරලා ඉවරයි හැමෝටම. ඔයාලා දන්නවා. ඒ වගේම දැන් අපිට තියෙන්නේ ඇස්තමේන්තු සහ පිරිය කොටස. කතා කරලා ඉවරයි. බිම්මැනුම සහ මට්ටම් ගැනීම කොටසෙත් දැන් අපි බිම්මැනුම ඉවර කරලා තිනවා. මට්ටම් ගැනීම තමයි මේ දවස්වල අපි තියරි ක්ලාස් වල හැම ක්ලාස් එකකම යන්නේ අම්බාදුරේ ක්ලාස් එකේ, ගල්ගමු ක්ලාස් එකේ, ඊළඟට කැකිරාව ක්ලාස් එකේ, මේ ගුණනායක ක්ලාස් එකේ මේ සියල්ලම. රයිට්. ඊළඟ C කොටස. C කොටස යාන්ත්‍රික තාක්ෂණ වේදේ කොටසෙන් ඇහුවොත් ඒකත් පුතේ ප්‍රශ්න දෙකකට සමන්විතයි. මේක කරලා තියෙනවා අපි මේකත් දැන් කරලා තියෙනවා. හරි. මෙතනදී යාන්ත්‍රික තාක්ෂණ වේදයෙන් තමයි C කොටස අහද්දී නිෂ්පාදන තාක්ෂණ වේදේ සහ යාන්ත්‍රික තාක්ෂණ වේදේ කියලා කොටස් දෙකෙන් තමයි ප්‍රශ්න ඇහුවේ. නමුත් දැන් යාන්ත්‍රික තාක්ෂණ වේදේ කියන එකට මෙකැනිකල් කොටසම විතරක් නෙවෙයි. ඒකට තරල යන්ත්‍ර බල පද්ධති කියන පාඩම ඒකත් ඇඩ් වෙනවා. ඉතින් අපි මේ පාඩම් ටික කරලා ඉවරයි. එතකොට මේ පාඩම මේකටත් අපිට ඔයාලට මොන දෙන්න පුළුවන් ඕනම ප්‍රශ්නයකට මොකද යාන්ත්‍රික තාක්ෂණ වේදේ කොටස අපි කතා කරලා ඉවර නිසා. මෙතන නිෂ්පාදන තාක්ෂණ වේදී අපිට තාම කතා කරන්න දෙන පාඩම් තියරි ක්ලාස් එකේ ඒක අපි ඉස්සරහට කතා කරනවා පුතේ නිෂ්පාදන තාක්ෂණ වේදී කොටස. රයිට්. ඊළඟ D කොටස වැදගත් පාඩම් කොටස් දෙකකේ තියෙන්නේ එකක් මූලික විදුලි තාක්ෂණ වේදය අනික මූලික ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදය. නේ? ඔව්. මූලික විදුලි තාක්ෂණ වේදය තමයි පළවෙනි ප්‍රශ්නේ. ඉතින් ඔතෙන් දෙනවා පුතේ පාඩම් මාලා කීපයක්. නේ? අපි දන්නවා අපි කතා කරා මූලික විදුලි තාක්ෂණ වේදයේ ගෘහ විදුලි පරිපථ පාඩම නේ ඊට පස්සේ අපි ගත්තාම ප්‍රතිරෝධක ප්‍රේරක ධාරිත්‍රක මේ ප්‍රේරක ප්‍රතිපාදන ධාරිත්‍රක ප්‍රතිපාදන පිළිබඳව නේ සම්පාදන ත්‍රිකෝණයේ පිළිබඳව මෙන්න මේවා ගැන කතා කරනවා. අන්න එතන මේ කොටස් ටිකෙන් තමයි මෙන්න මේ පළවෙනි ප්‍රශ්නේ එන්නේ. ඔයිට අමතරව කරන මෝටර් පාඩම එනවා. මෝටර් පාඩම අපි තාම කරලා නැහැ. ඉදිරියේදී අපි මේ පාඩම කරන්න දෙනවා. ඊළඟ ඉලෙක්ට්‍රොනික කොටස. ඉලෙක්ට්‍රොනික කොටසදී අපි දන්නවා මෙතන මේ විදිහට අපි කතා කරන පාඩම පුතේ මූලික ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදී කොටස. ඉතින් මෙතනදී ඇහෙන්නේ මොකද්ද? අපි කතා කරලා ඩයෝඩ පිළිබඳව. නේ? ඩයෝඩ වර්ග පිළිබඳව. නේ? ඍජුකාරක ඩයෝඩ, සෙන ඩයෝඩ, ආලෝක විමෝචක ඩයෝඩ නේද? මේවා ගැන ලක්ෂ ස්පර්ශක ඩයෝඩ ගැන මේවා කතා කරලා තියෙනවා. මේකෙන් විශේෂයෙන්ම ඍජුකාරක ඩයෝඩ, සෙන ඩයෝඩ ආශ්‍රිතව මෙතනින් ප්‍රශ්නයක් ඇහෙනවා. ඊට අමතරව ट्रांसिस्टर ගැන තමයි දැන් මේ විදිහට කතා කරලා අපි ප්‍රැක්ටිකල් එකක් කරා. ट्रांसिस्टर කොහොමද හඳුනාගන්නේ? ඒක PNP ද NPN ද නේද? එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨාචරණ ट्रांसिस्टर නැත්නම් ඒක N channel ද P channel ද කියලා අපි කතා කරලා තියෙනවා. දැන් ඒක කතා කරමින් යන පාඩම සහ උදේට කාරකාත්මක වර්ධක සහ ලොජික් ගේට්ස් කියනවා. දැන් මෙන්න මේ යටතේ තමයි මෙන්න මෙතන දෙවෙනි ප්‍රශ්නේ ඇහෙන්නේ. ඒතකොට මම අපි මේ පාඩම කතා කරලා මෙතන දැන් කතා කරමින් යන්නේ. කතා කරමින් යන්න. ඒ නිසා ඔන්න ඔය විදිහට තමා වාට විභාගෙදී මොන දෙන්න වෙන්නේ ප්‍රශ්න වලට පුතේ. ඒ නිසා ඔයා මතක තියාගන්න දැන් ඔයා මේ වෙද්දී මොන පාඩම් ටිකද අල්ලගෙන තියෙන්නේ මොන පාඩම් වලට අහු වෙලා නැහැ. එහෙම අහු වෙලා නැති පාඩමක් තියෙනවා නම් අන්න වැදගත් ET කුප්පියට සම්බන්ධ වෙන්නේ. කුප්පියට සම්බන්ධ වෙලා ඒ අහු වෙච්ච නැති පාඩම් ටිකත් අල්ල ගන්න ඔයාලට පුළුවන්. ඒ නිසා මහන්සි වෙන්න වැඩ කරන්න. තව තියෙන මාස 5යි. මේ මාස 5 ඇතුළත ඔයා වැඩ කරොත් එහෙම ඔයාට හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන්. මොකද හොඳ ප්‍රතිඵලයකට යන්න නම් හොඳට මහන්සි වෙන්න ඕනේ. අපි දන්නවා පහුගිය අවුරුද්දවල අපේ අයිලන්ඩ් රෑන්ක් තිබ්බ දරුවෝ හිටියා. නේ? අයිලන්ඩ් රෑන්ක් අපි දාලා තියෙනවා 10 මුළු 10කට 7 දෙනෙක් ඉන්නවා. ඒ දරුවෝ දිස්ත්‍රික් ෆස්ට්ලා. ඒ දිස්ත්‍රික් ෆස්ට්ලා අයිලන්ඩ් රෑන්ක් දැම්මේ. ඒ කට්ටිය මහන්සි වෙච්ච දරුවෝ. නේ? අයිලන්ඩ් සෙකන්ඩ් දෙපාරක් දැම්ම බිහි කරා. ඒකට හොඳට මහන්සි වෙලා වැඩ කරපු දරුවෝ. ඒ ඔයාටත් ඒ අභියෝගයට මුහුණ දෙන්න පුළුවන්. ඒ නිසා පොතේ මේ මාස 5 ඔයාගේම මාස 5 කරගන්න, ඔයාගේම ප්‍රතිඵලයක් කරගන්න. එහෙම උනොත් ඔයාලට පුළුවන් වාගේ අම්මා තාත්තගේ, වාගේ සහෝදරයන්ගේ, වාගේ ඥාතීන්ගේ, වාගේ ගුරුවරුන්ගේ බලාපොරොත්තු වලට එහා ගියපු ඔයාගේ තියෙන උපරිම බලාපොරොත්තු සාර්ථක කරගන්න. ඒ නිසා තව මාස 5යි මහන්සි වෙන්න අපිවත් එකන් ඉන්නවා. වැඩ කරමු පුතේ. 2025 ඉංජිනේරු තාක්ෂණ වේදයට ඒ සාමාර්ථයක් දාන උසස් පෙළේ තුනක් දාන ඉහළින්ම සමත් වීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන කියලා මම ප්‍රාර්ථනා කරනවා. අයවරුන්ට